මේ දවස්වල දිගින් දිගටම කට්ටිය මගෙන් ෆොනික්ස් ගැන ප්‍රශ්න අහන නිසා මං හිතුවා ෆොනික්ස් වල රීඩින් පැත්තෙන් කොහොමද පටන් ගන්නෙ සහ වඩා හරි ක්‍රමය මොකක්ද කියලා මම දන්න දේවල් අනුව ඔයාලත් එක්ක එක ෂෙයා කරගන්න. ඉතින් මම කලින් පෝස්ට් එකකින් කිව්වනේ ෆොනික්ස් වල එක එක අප්‍රෝචස් තියෙනවා. එතකොට ඔයගොල්ලෝ එක අප්‍රෝච් එකක් හෝ එක ප්‍රෝග්‍රෑම් එකක් සිලෙක්ට් කරගෙන ඒ විදිහට කරගෙන යන්න ඕනේ. එතකොට අපි ෆලෝ කරන්නේ සිස්ටමැටික් සින්තටික් ෆොනික්ස් කියන සිස්ටම් එක. එතකොට අප්‍රෝච් එක. එතකොට දැන් කියවන්න පටන් ගත්තට පස්සේ දැන් එතකොට ඒ අපි කරන එකත් එක්ක මුලින්ම දැන් අකුරු කීපයක් ඉගෙන ගත්තට පස්සේ අපිට රීඩින් පටන් ගන්න පුළුවන්. එතකොට ඒ රීඩින් පටන් ගනිද්දී ගොඩක් අය වරද්ද ගන්නවා. ගොඩක් අය වැරදියට තේරුම් ගන්නවා රීඩින් පටන් ගන්නේ ෆොනික්ස් රීඩර්ස් කියලා තියෙන පොත්වලින් කියලා. ඒක වැරදි. මොකද මගෙන් ප්‍රශ්න අහද්දි මට තේරුණා ගොඩක් අයට මේ රීඩින් පටන් ගන්න ඕන කොහොමද කියන එක ගැන අවබෝධයක් නැහැ කියන එක. එතකොට දැන් අපිට මේකෙදී ප්‍රධාන වශයෙන්ම ගත්තහම අපිට පුළුවන් ඒ කියන්නේ වර්ග තුනක් පාවිච්චි කරන්න පුළුවන්. එකක් තමයි ෆ්ලෑෂ් කාඩ්ස්. ෆොනික්ස් වලට හදපු. ඊළඟට තව තියෙනවා ෆොනික්ස් රීඩර්ස්. සාමාන්‍ය I can read කියලා ඔය බුක් සෙට්ස් තියෙන්නේ අන්න ඒ වගේ පොත්. ඊළඟට තව වෙනම වර්ගයක් තියෙනවා decodable readers කියලා. මෙන්න මේක ගැන තමයි ගොඩක් අය දන්නේ නැත්තේ. ඒකමයි මම මේක ගැන කතා කරන්න හිතුවේ. ඉතින් දැන් අපි මුලින්ම කතා කරමුකෝ අකුරු කියවන්න ඉගෙන ගන්න පටන් ගත්ත ගමන්ම ලේසිම ක්‍රමයේ ෆ්ලෑෂ් කාඩ්ස් පාවිච්චි කරන එක. එතකොට ඒකට මේ වගේ CVC ෆ්ලෑෂ් කාඩ්ස් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඒවා හරි ලේසි. අකුරු 3 වචන තියෙන්නේ. ඒකයි CVC කියන්නේ. එතකොට ඒකේ බබා දන්න sounds අනුව මොනවද කියවන්නේ කියන එක ගන්න පුළුවන්. දැන් මේකේ නම් මේ කියන්නේ vowels එක. A E මේක E ඊට පස්සේ I එහෙම කියලා තමයි යන්නේ. එතකොට මේක ඒ vowels එක යනකොට මේක පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් ඒ අකුර ඉගෙන ගත්තට පස්සේ අපිට පුළුවන් එයා දන්න අකුරු තියෙනවා නම් දැන් මේ ටැප් කියන එක වගේ අපි මුලදිම මේ T අකුරයි P අකුරයි ඉගෙන ගන්න හින්දා ටැප් කියන එක ඕනනම් කියවන්න පුළුවන්. එතකොට දවසින් දවස කියවන්න පුළුවන් ෆ්ලෑෂ් කාඩ්ස් ගන්න වැඩි වෙනවා. එතකොට බබාට කොන්ෆිඩන්ස් එනවා මේක කියවන්න පුළුවන් කියලා. හැබැයි මම පර්සනලි තව જાතියක් තියෙනවා මම පෙන්නන්නම්. මේ තව ෆ්ලෑෂ් කාඩ්ස් වර්ගයක් මම අර කලින් පෝස්ට් එකේ කිව්වා වගේ approach එක වෙනස් වෙන ක්‍රමය අනුව ෆ්ලෑෂ් කාඩ්ස් වෙනස් වෙනවා. එතකොට මේක අර ඇට් කියලා ඉගෙනගෙන cat bat rat කියලා කියවන්නේ. අන්න ඒ approach එකට හදපු එකක් තමයි මේක. එතකොට ඒකේ තියෙන්නේ ඒ විදිහට එක එක word families අනුව read කරන්න. එතකොට මේවා මම personally නම් කැමති රූප නැතුව රූපේ cover කරලා මේ විදියට රූපේ නැතුව වචන විතරක් ළමයාට කියවන්න දෙන්න. මොකද පොඩි අයට රූප දැක ගමන් එයා වචන ගෙස් කරනවා. ඒගොල්ලෝ වචන දන්නවනේ. එතකොට එයා වචන ගෙස් කරනවා මේක ටැප් කියලා. එතකොට ඊට වැඩිය හොඳයි රූපේ වහලා එයාට වචනේ කියවන්න කියලා ඒ වචනේ ඔයා කිව්ව හරි කියලා රූපේ පෙන්නන එක. මං සාමාන්‍යයෙන් වඩා කැමති ඒ ක්‍රමයට. එතකොට ඊළඟට දැන් මේ ෆ්ලෑෂ් කාඩ්ස් නේ. එතකොට ලේසිම ක්‍රමයේ ෆ්ලෑෂ් කාඩ්ස් වලින් පටන් ගන්න එක. මොකද පොත් කියන ඒවා හොයාගන්න අමාරු නිසා ලේසිම හොයාගන්න පුළුවන් ෆ්ලෑෂ් කාඩ්ස්. ෆ්ලෑෂ් කාඩ්ස් වලින් රීඩින් පටන් ගන්න පුළුවන්. ඊළඟට දැන් මං කියවනේ පොත් වර්ග දෙකක් තියෙනවා කියලා. ෆොනික්ස් රීඩර්ස් සහ decodable readers කියලා. එතකොට ෆොනික්ස් රීඩර්ස් වලට තව කියනවා මේ leveled readers කියලා. ඒ කියන්නේ ඒකේ තියෙනවා level 1 level 2 එහෙම කීකේ level එකක් මෙන්ෂන් කරලා තියෙනවා. එතකොට මම උදාහරණයකට පෙන්නන්නම්. ගොඩක්ම ප්‍රසිද්ධ බුක් සෙට් එකක් තමයි උස්බෝන් එකේ තියෙනනේ ෆොනික්ස් රීඩර්ස් බුක් සෙට් එක. එතකොට ඒක එකක්.
උදාහරණයකට. ඊට පස්සේ මේ තව උදාහරණයක්. මේකේ මේ පේනවා ඇතිනේ step 1 කියලා ගහලා තියෙනවා. එතකොට මේක තමයි ඒ ready to read කියන මේ සීරීස් එකේ මුල්ම හරිය තියෙන පොත. එතකොට මේකේ මෙන්න මේ වගේ තමයි ඇතුළ. කියන්නේ සාමාන්‍ය වාක්‍ය තමයි තියෙන්නේ. සරල වාක්‍ය ඒ වුණාට වාක්‍ය වශයෙන් තමයි තියෙන්නේ සහ ඒක කතාව පැහැදිලි කරන්න අවශ්‍ය වාක්‍ය තියනවා මිසක් දරුවා දන්න අකුරු සහ සවුන්ඩ්ස් එක්ක යන එහෙම දෙයක් නෙමෙයි මේ පොතේ තියෙන්නේ. එතකොට තව උදාහරණයක් ගත්තොත් මේ I can read කියන එකක my first reading කියලා මේ වගේ තමයි තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ එහෙම. ඊළඟට මේකත් ඒ I can read කියලා තව සීරීස් එකක්. ඒකෙත් මේක level 1 වුණාට මේක ඇතුලේ තියෙනවා ඒගොල්ලන්ගේ තියෙන levels. ඒකට level 1 වුණාට පේනවාද ටිකක් සංකීර්ණයි කියවන්න තියෙන එක. මේ වගේම තව reading ඒවා තියෙනවා. එක වාක්‍යයක් තියෙන්න පුළුවන් මුළු පින්තූරෙටම. හැබැයි ඒ තියෙන වචන සහ වාක්‍ය බබා ඉගෙන ගන්න අකුරුත් එක්ක හෝ මෙන්න මේ අකුරු ටික විතරයි මේ පොතේ තියෙන්නේ කියලා කිසිම ගැළපීමක් නැහැ. එතකොට මේ level readers නැත්නම් phonics readers කියවන්න නම් මේ නෙවෙයි තනි වාක්‍ය තියෙන ඒවා වුණත් කියවන්න නම් දරුවා බහුතරයක් අඩුම තරමේ බහුතරයක් sounds letter sounds දැනගෙන ඉන්න ඕනේ. සාමාන්‍යයෙන් කියනවා දැන් අපේ තියෙනවානේ 44 grapheme. එතකොට ඒ 44 දැනගෙන ඉන්න ඕනේ කියලා මේ පොත් කියවන්න පටන් ගන්න නම්. එතකොට ඒ 44 දැනගත්තට පස්සේ තමයි එයාලට පුළුවන් මේවැය තියෙන වාක්‍ය කියවන්න. නැත්තම් ඔයාලට සිද්ධ වෙනවා මේ වගේ පොතක් පටන් ගත්තාම බබාට කියවන්න පුළුවන් වාක්‍යයක් ගත්තාම මේ වාක්‍ය වචනයයි දෙකයි ඉතුරු ලොකු වචන ටික අම්මට වෙනවා කියවන්න. එතකොට බබා තනියෙන් කියවීමක් සිද්ධ වෙන්නේ නැහැ එතනදී. ඒ නිසා රිසර්ච් වලින් හොයාගෙන තියෙනවා කියවන්න ඉගෙන ගන්න දරුවෙක්ට පටන් ගන්න ඕන වඩා සාර්ථක සහ නිවැරදි ක්‍රමය decodable readers කියලා. එතකොට decodable readers කියන ඒවා නිකන් ඔයගොල්ලන්ට බුක් ෂොප්ස් වලින් සාමාන්‍යයෙන් සල්ලි වලට ගන්න නැහැ. මේ decodable readers කියන ඒවා මම කියවනේ දැන් කලින් මම post එකේ පැහැදිලි කරානේ phonics approach එක අනුව විවිධ programs තියෙනවා කියලා. උදාහරණයකට Jolly Phonics කියන්නේ එහෙම program එකක්. එතකොට ඒ program එකේ කට්ටිය program එක හදලා තියනවා වගේම එයාලගේ program එකට ගැලපෙන්න decodable readers උත් හදනවා. සාමාන්‍යයෙන් ඒක එහෙම තමයි වෙන්නේ. එතකොට ඔයා ඒ program එකක් follow කරද්දී ඔයා ඒ program එකේ කරන letters අනුව decodable readers ඒකට ගැලපෙන්න හොයාගන්න ඕනේ. සාමාන්‍යයෙන් මේ decodable readers කියලා කියන්නේ හරිම ගණන් පොත් වගේක්. සාමාන්‍යයෙන් දැන් මෙහි ඕස්ට්‍රේලියන් ගණන් වලින් මම කිව්වොත් එහෙම මෙහි decodable reader set එකක් ඩොලර් 2008ත් විකිනනවා. එතකොට ඒ වගේ ලොකු ගාණක් වෙනවා. සමහර ඒවා අඩුම ඩොලර් 500ක් වෙනවා. ඉතින් ඒ වගේ ලොකු ගාණක් වෙනවා මේ decodable readers කියන ඒවා ලේසියෙන් හොයාගන්න නැහැ. ඒවා තියෙන්නේ අර මං කිව්වා විදියට program එකක් හදපු අය ගාව විතරයි. එතකොට හැබැයි ඔයගොල්ලෝ online ගියොත් ඔයගොල්ලෝ මහන්සි වුණොත් ඔයාලට පුළුවන් free තියෙන decodable readers හොයාගන්න. free decodable readers කියලා search කරන්න. හැබැයි ඒ decodable readers search කරද්දී ඔයාගේ බබාට දැනට පුළුවන් letter sounds මොනවද කියන එකත් එක්ක තමයි decodable reader එක ගැලපෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. උදාහරණයකට මම මගේ program එකේ join වෙලා හිටපු බබාලට නම් මේ වගේ පොත් කීපයක්
දුන්නා. සාමාන්‍යයෙන් එහෙම කිසිම ප්‍රෝග්‍රෑම් එකක decodable readers දෙන්නේ නැහැ. ඒ වුණාට මම මහන්සියෙන් හොයාගත්ත ඒවා කීපයක් මගේ ප්‍රෝග්‍රෑම් එක කරන අයට දුන්නා. මේ මුලදී පටන් ගන්නම වෙලාවේ කියවන්න ඕන වෙන පොත් කීපයක්. එතකොට දැන් උදාහරණයකට මේක ගත්තාම මේක decodable reader එකක්. එතකොට මේකේ මේ තියෙනවනේ 1 star එකක්. එතකොට මේකේ මේ 1 star කියන්නේ ඒකේ බේසික්ම ලෙවල් එක level හෝ set 1 කියන්නේ ඒකේ පටන් ගන්නම අදියර කියන එක. එතකොට මේකේ එයාලා කියනවා මේකේ තියෙන්නේ වචන 12යි කියලා. එතකොට ඒ වචන 12 එන්නේ මේ සැට් පින් කියන සාමාන්‍ය ඔයගොල්ලෝ අහලා තියෙන සැට් පින් වලින් තමයි ගොඩක් අය පටන් ගන්නෙ. එතකොට මේ සැට් පින් කියන අකුරු ටිකෙන් තමයි මේ මුළු පොතම ලියවිලා තියෙන්නේ. වචන 12යි තියෙන්නේ. වචන 12ක් තියෙනවා. ඒ සැට් පින් කියන වචන sounds වලින් තමයි මුළු පොතම ලියවිලා තියෙන්නේ. එතකොට මම කියන්නේ මේක 1 star කියලා. එතකොට මේකේ තියෙන්නේ මේ වගේ අකුරු තුනේ වචන. අර ෆ්ලෑෂ් කාඩ්ස් වල තියෙනා වගේ අකුරු තුනේ වචන තියෙනවා. මම මේ පොතට හරි කැමතියි. මොකද මේකේ වචන කියෙව්වට පස්සේ තමයි රූපේ පේන්නේ. ඉතින් ඒ විදිහට මේ තනි වචනේ තමයි මේ පටන් ගන්නම පොත. ඊට පස්සේ ඒ 1 star එකේම සැට් පින් වලම ඊට පස්සේ ඒගොල්ලෝගේ තියෙනවා මේකේ වචන 18ක් බබාට පුළුවන් වෙනවා. එතකොට මේකේ තියෙන වාක්‍ය, මේකේ තියෙන සිද්ධියක්, මොකක් හරි ඉන්සිඩන්ට් එකක්. මේකේ තියෙන කූඹියක් ගැන මේ විදිහට කියවන්න තියෙනවා. මේකේ තියෙන්නේ අර අකුරු 6 විතරයි. සැට් පින් කියන මේ මෙතන කියලා තියෙන දැනගන්න ඕනේ ඒ අකුරු ටික විතරයි. එතකොට මේ අකුරු 6 විතරයි මේ මුළු පොතටම ඕනේ. ඒකයි මේවා decodable readers කියලා කියන්නේ. එතකොට මේ ඊට පස්සේ කියවන්න තියෙන එක අකුරු තුනේ වචන කියවලා ඊට පස්සේ මේක කියවන්න පුළුවන්. මේකේ අකුරු තුනේ වචන විතරක් නෙමෙයි තියෙන්නේ. මේකේ මෙතන පේනවා ඇති මෙතන අකුරු 4 වචනක් තියෙනවා. ඒ කියන්නේ මේකේ ඉන්න කූඹියාගේ නමම අකුරු 4 වචනයක්. මේ පළවෙනි වචනේම අකුරු 4 වචනයක්. ඒ වුණාට ඒක කියවන්න පුළුවන් දරුවට. මොකද අර අකුරු 6න් විතරයි මේ නම හැදිලා තියෙන්නේ. ඊළඟට ඒ සැට් පින් කියන අකුරු වලින්ම මේක 2 star. හරිද? එතකොට 2 star කියලා කියන්නේ අරකට වැඩිය ටිකක් දැන් complicated වෙනවා. හැබැයි මේකේ වචන 33ක් තියෙනවා. හැබැයි ඕන වෙන්නේ අර අකුරු 6ම විතරයි. මම මේ එක එක්සැම්පල් එකක් විතරයි පෙන්නන්නේ. හරිද? එතකොට මේකේ ඕන වෙන්නේ මේ අකුරු 6 විතරයි මේ මුළු පොතටම. හැබැයි මේකේ අකුරු 5 වචනක් තියෙනවා. උදාහරණයකට pants. pants කියන්නේ මේ අකුරු 6න් හැදිච්ච වචනයක්. හැබැයි බබාට කියවන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. මොකද එයා දන්න sounds ටික විතරයි ඒකේ තියෙන්නේ. ඒකට ඒක අර level 1 එකට වැඩිය ටිකක් දිග වාක්‍ය තියෙනවා. ටිකක් දිග වචන තියෙනවා. හැබැයි අකුරු 6ක් පුළුවන් බබෙක්ට කියවන්න පුළුවන් මේ තනියෙන් මේ පොත. ඉතින් අන්න ඒකයි decodable readers ගන්න කියලා කියන්නේ. එතකොට දැන් මගේ දුවට මේ වගේ පොත් කීපයක්ම තියෙනවා මම හදලා. එතකොට දැන් මාත් එක්ක ජොයින් වෙලා ඉන්න බබාලටත් මම මේ කීපයක් දීලා තියෙනවා. එතකොට එයාට හරි සතුටුයි මට මෙච්චර පොත් ටිකක් කියවන්න පුළුවන් කියලා. එයා දවස ගානේ පොත් ටික අරගෙන එයා තනියෙන් රීඩ් කරනවා. සහ එයා නංගිට හැමලිටයි පෙන්නනවා මේ මට කියවන්න පුළුවන් පොත් කියලා. අන්න ඒ කොන්ෆිඩන්ස් එක තමයි වැදගත් වෙන්නේ දරුවෙක් ෆොනික්ස් වලට උනන්දු කරවන්න. මොකද බබා ආස වෙන්න ඕනේ මේක ඉගෙන ගන්න. නැතුව අපිට ෆෝස් කරලා මේක බබාට උගන්වන්න බෑ. මොකද බ්ලෙන්ඩින් කියන එක ෆෝස් කරලා කරවන්න බෑ. ඒක බබාට එයාම තේරුම් අරගෙන ප්‍රැක්ටිස් වෙලා එයාගේ බ්‍රේන් එකෙන්ම එයා ඒක හැකියාව හදාගන්න ඕනේ. ඒ කියන්නේ බ්ලෙන්ඩින් තමයි ගොඩක් වෙලාට බබාලට අමාරු වෙන්නේ. ඒක ගැන මම වෙනම වීඩියෝ එකක් කරන්නම්, හොව පෝස්ට් එකක් දාන්නම්. බ්ලෙන්ඩින් කොහොමද බබාට ලීසියෙන් කියලා දෙන්නේ කියලා. ඉතින් එතකොට
ඔන්න ඔය ටික තමයි අද මට රීඩර්ස් ගැන පොත් ගැන කියන්න ඕන උනේ. ඒ නිසා ඔයාලත් ඔන්ලයින් ගිහිල්ලා සර්ච් කරලා බලන්න. මම මේ දවස්වල මගේ මුළු දවසම වැය කරන්නේ මේ පොත් හොයන්න මගේ බබාට ශනාරට. මොකද එයා හරි ආසයි දැන් පොත් කියවන්න. එයාට තියෙන පොත් ඒ කියන්නේ දැන් මේ වගේ පොත් තිබුණට වඩා නෑ මේවා කියවන්න අමාරුයිනේ. ඒතකොට එයාට ඕනේ තනියෙන් පොත් කියවන්න. ඉතින් මම මේ දවස්වල මගේ මුළු දවසම වැය කරන්නේ එයාට කියවන්න පුළුවන් විදිහේ පොත් හොයලා දෙන්න. ඉතින් එහෙනම් හිතනවා ඔයගොල්ලන්ටත් මේකෙන් වැදගත් දෙයක් ඉගෙන ගන්න ලැබෙන්න ඇති කියලා. එහෙනම් ගිහින් එන්න.